Hi ළමයි සුදු නෝනා and ලහිරු in the Dubai. ඉතින් අපි හරි ආසාවෙන් තමයි මේ ලොග් එක කරන්නේ. මම ආශලිත්වත් අරගෙන මගේ හස්බන්ඩ් එක්ක යන්නේ එයාට බඩු ටිකක් ගන්න. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් හරි ආදරෙන් ඔයාලට මං කියනවා මාව subscribe කරන්න. ඔන්න ඉතින් අද යන්නේ ආශලීට කෑම හදන්න කෑම බඩු ටිකක් ගන්න. මමයි අයියයි යවත් ඉතින් අරන් අවුවේ කඩේට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මන්නම් ඉතින් කච කච ගාලා කියවට මගේ හස්බන්ඩ් කියවන කෙනෙක් නෙමෙයි. පේනවද? මගේ චූටි පැටියාත් පාඩුවේ යනවා. ගොඩක් රස්නේ. ඉතින් හවස 6ට විතර තමයි මේ යන්නේ. ඒත් ගොඩක් රස්නේ. මගේ සුදු නෝනා නම් ඉතින් ජපාන් එකේ යනවා. ගිය ගමන් මං කරේ කෝඩයක් ගත්ත එක. මේ වීඩියෝ එකේ නම් මං ගත්ත එළවලු වල වීඩියෝ එක මට ගන්න බැරි වුණා. ඉතින් මං එයාට ඉක්මනට ගිහින් එළවලු ටිකක් ගත්තා. මෙතනින් එයාට ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. ඒක නම් ගත්ත එයාගේ තාත්තිට මාළු කපන්නත් කිව්වා. මොකද මාළු කම එකටම කපන්න දෙන්න ඕනි කඩේකට ගියාම නැත්තම් වෙලා යනවා. ඒකලා මම ගිහලා එළවලු ටික අරගෙන ආවා. මෙයා ඉතින් කියන මටන් කෑල්ලක් කෑවේ නැහැ මටන් ගමුද කියලා. මොන මටන්ද මෙහෙ එනවා යන්න. ආශිලි හයි මගේ ශබ්දට මණික. ඉතින් මේ වීඩියෝ එක නම් මම තනියම කරගත්තේ මොකද හස්බන්ඩ් කියනවා ෆෝන් එක තිය තැන් වල මේ ඉතින් මගේ සෝස මල් වාටියක් වගේ යනවා. ඉතින් ගෙදර ගිහිල්ලා යන්නත් වෙලා නැහැ. ඒ නිසා මම මගේ හස්බන්ඩ් කිව්වා සුදු මට කන්න මොන හරි අරන් දෙන්න කඩේ. මල පැනලා මෙන්න මෙයා හින ඇතින් යනවා. මට මොකෝ ඉතින් මල දෙක උස්සන් යන එකයි ඇත්තේ. අල්ලගෙන හිටියා බෑ නේද ෂට්ටරන්. මෙයා ඉතින් කඩේට ගිහිල්ලත් කඩේ හිටපු කෙනෙක් දිහා හරි ආදරණීය විදිහට බලාගෙන හිටියා. එයාටත් මෙයා ගැන හරියට ආස හිතිලා. අපි ඉතින් ඕඩර් කරා කන්න ෂවර්මා දෙකක්. මොකද මම හරි ආසයි ෂවර්මා කන්න. ඉතින් දවසකට 3 පාරක් විතර මම ෂවර්මා එකක් කන්න try කරනවා. ඒත් කන්න වෙන්නේ නැහැ. මොකද ෂවර්මා එච්චර හොඳ නැහැ කියලා අපේ අය කියනවා. බොරුවටනේ කියන්නේ. ඉතින් මම චාය එකක් ඕඩර් කරගත්තා. එයා බ්ලැක් ටී එකක් කාලා ෂවර්මා එක මට තවත් බඩගින. ඉතින් අපි තීරණය කරා නූඩ්ල්ස් එකක්. මෙයාත් එක්කන තේ බොනවා කියන්නේ බොරු. දැන් මෙයා දන්නවා කන බොන කෑම අඳුරනවා. ඒත් අපි මෙයාට නම් දෙන්නේ නැහැ කඩ කෑම. බොන්න දෙන්නේ මගේ සංකොට්ට මල වද දෙනවා. මං ඉතින් වොයිස් කරනවා ෆස්ට් ටයිම් නිසා පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒකට සමා වෙලා ඔයාලා ආස නම් අපි ලස්සන වීඩියෝ තවත් ඉස්සරහට අරගෙන එන්න. අනේ මගේ පැටියට ඉතින් දොයි මත වෙලා නිින්ද ගියා මගේ ගාව. ඒ අතරේ තාත්තා නූඩ්ල්ස් එකක් අරගෙන ඒකට වැඩේ දෙනවා හිමීට. පේනවද? try කරන්න ගත්තේ ඒක නිසා අපි එකක් ගත්තා. මොකද ගොඩක් හැමදාම වගේ අපි කන්න බැරි කෑම ඕඩර් කරගන්නවා පෙනුමට. ඉතින් ඒව කන්න බැයි නිසා අපි මේක ඕඩර් කරා. bye bye. ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්.